රටම කැළඹූ ටීචර් අම්මා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්. තරුණයෙකුගේ යටිබඩට පයින් ගහලා. තරුණයාගේ උසන කෝසවලට අසාධ්‍යයි. පසුගිය සමයේ රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සම්මන්ත්‍රණයක් පැවැත් වූ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ටීචර් අම්මා හෙවත් හයසිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා. සැකකාර ගුරුවරිය විසින් තරුණයෙකුගේ රහස් ප්‍රදේශයට පහපාරක් එල්ල කර ඇති අතර එය තරුණයාගේ උසන කෝසවලට වැදීමෙන් පසු ප්‍රතිකාර සඳහා මීගමු රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ තරුණයාගේ සහෝදරය විසින් මුහුණු පොතේ පළ කළ කමෙන්ට් එකක් සම්බන්ධයෙන් අදාළ තරුණයාට මෙම පහරදීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධියෙන් පසු හයසිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයසිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ටීචර් අම්මා හෙවත් හයසිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කටාන පොලිසියට නියෝග කොට තිබෙනවා.